Hi, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ අරගෙන ආවේ මම මිට කලින් කරපු වීඩියෝ එකේ කතා කරපු වීඩියෝ එකේ second part එක. ඒ කියන්නේ මම positive thinking ගැන කතා කරේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපි කොහොමද practically මේ positive thinking practice කරන්න අපිට මොනවද ප්‍රායෝගිකව කරන්න පුළුවන් පුංචි ටිප්ස් ටිකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවේ. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් මම කලින් කිව්වනේ positive thinking කියන එක ප්‍රැක්ටිස් කරන එක ලේසි නැහැ කියලා එකපාරටම මේක කරන්න අමාරුයි. ටික තමයි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මම ටිප්ස් කීපයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. පළවෙනි ටිප් එක තමයි gratitude journaling කියන්නේ. උදේ නැගිට්ට ගමන් ෆෝන් එක කම්බුරුවට ස්ක්‍රෝල් කර ඉන්නේ නැතුව ෆෝන් එක පැත්තකින් තියලා ඔයාට පුළුවන් gratitude journaling කියන එක ප්‍රැක්ටිස් කරන්න. ඔයා උදේම නැගිටලා ඔයාට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයාට ලැබිලා තියෙන ලොකු දේවල් නෙමෙයි, හරිම පුංචි දේවල් වලට gratitude වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට හුස්ම ගන්න ලැබෙන එක, ඔයාට සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ලැබිලා තියෙන එක, ඔයාට හොඳ යාළුවෝ ඉන්න එක, හොඳ ෆැමිලි එකක් තියෙන එක, මේ වගේ හරිම පුංචි දේවල් වලට ඔයාට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. ටිප් එක තමයි reframe negative thoughts කියන්නේ. ඒ කියන්නේ ඔයාට උදේට නැගිට්ටාම නැත්තම් දවස ගෙවියනකොට ඇතිවෙන ඍණාත්මක සිතුවිලි නැති කරන එක. මෙතනදී ඔයාට මොකක් හරි නෙගටිව් තෝට් එකක් ආවොත් ඒක නෙගටිව් තෝට් එකක් විදිහට ගන්න නැතුව ඔයාට පුළුවන් අද මේක මට ලැබුණු මේක අභියෝගයක්, මම මේක කොහොම හරි ජය ගන්නවාද, මම මේක අද දවස් ඇතුළත මට පුළුවන් විදිහට මම මේක කොහොම හරි කරනවා. අන්න ඒ විදිහට පොසිටිව් විදිහට හිතන එක තමයි reframe negative thoughts කියලා කියන්නේ. තුන්වෙනි ටිප් එක තමයි ඔයාගේ වටපිටාව ක්ලීන් කරගන්නවා කියන එක. මෙතනදි වටපිටාව කියන්නේ ඔයාගේ ඔයා ඉන්න ස්පේස් එක විතරක් නෙවෙයි. සෝෂල් මීඩියා වල ඔයා මොනවද ෆොලෝ කරන්නේ, ඔයා ෆොලෝ කරන pages, channels negative නම් ඒවන් ෆොලෝ කරන්න පුළුවන්. positive contents බලන්න පුළුවන්, positive podcast අහන්න පුළුවන්. ඒ වගේ ඔයාගේ වටපිටාව ක්ලීන් කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් තව හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න. ඊළඟ ටිප් එක තමයි celebrate small wins. පුංචි ජයග්‍රහණ celebrate කරන්න පුළුවන්. මේවා ලොකු goals success වුණාම විතරක් නෙවෙයි, පුංචි අපේ ඩේලි කරන පුංචි දේවල් තියෙනවනේ. උදේම නැගිටින එක, වතුර ලීටර් 3ක් බොන්න පුළුවන් වන එක, අද දවසේ කරන්න පුළුවන්, අද දවසේ දාගෙන තිබුණු වැඩ ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න පුළුවන් වෙච්ච එකට, දවස ප්‍රොඩක්ටිව් විදියට ප්‍රොඩක්ටිව් කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේ තමන්ට පුළුවන් පුංචි ගෝල්ස්, ඩේලි හදාගන්න ගෝල්ස්, ඒවා අචීව් කරගත්තට පස්සේ ඒවා හරිම ලස්සනට පුංචියට සෙලිබ්‍රේට් කරන්න. ඇත්තටම මම මේක පර්සනලි මාස දෙයක්. ඉතින් ඒකෙන් අපිට ඉස්සරහට වැඩ කරන්න, හෙට දවසේ වැඩ කරන්න ඇත්තටම ලොකු මොටිවේෂන් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් අන්න අද වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලා ලොකු දේවල් ටිකක් ඔයාලගේ ජීවිතේට ගන්න ඇති කියලා. ඒ වගේම කියලා දුන්න ටිප්ස් වලින් එක ටිප් එකක් හරි ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් අතට ගිහිල්ලා අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.